අපේ ජීවිතෙත් හරි පුදුමාකාරයි. කාලෙකදී අත්‍යවශ්‍යයි කියලා හිතන දේ තවත් කාලෙකදී අපිට උවමනාවක්වත් නෙමෙයි කියලා හිතෙනවා. ඉතින් මුදල් ආයෝජනය කරද්දී හරිහමන් විදිහට මුදල් පරිහරණය කරේ නැත්නම් කාලයක් යනකොට අපේ රටට උනා වගේම අපිටත් වෙන්න පුළුවන්. බාධක කම්කටොළු දහසක් මැද්දේ සෝඋත්සාහයෙන් උපය ගන්න මේ මුදල් හරිහමන් විදිහට ආයෝජනය කරේ නැත්නම් පසු කාලීනව අපිටම පසුතැවෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ පසුතැවීමත් ජීවිතේ කිසිම දවසක ඉතිරි කරගන්න එපා. අද ඉඳන්ම ඔයාගේ ව්‍යාපාරයෙන් සෝඋත්සාහයෙන් උපයා ගන්නා මුදල් හරිහමන් ආකාරයට ආයෝජනය කරන්න, ප්‍රයෝජනයට ගන්න. ඒ වගේම තවත් කෙනෙකුට ධනට පිනට උනත් දෙන්න පසුබට වෙන්න එපා. මොකද අපි ජීවිතේ කොයිතරම් සැප සම්පත් වින්දත්, කොයිතරම් මුදලක් උපයා ගත්තත් අපේ අවසාන කාලයේ අපි රැගෙන යන්නේ කරන්නා වූ කුසල් අකුසල් විතරයි. ඉතින් හැකි පමණින් නිසි ආකාරයෙන් උපයා ගන්නා මුදල් කළමනාකරණය කරගන්න.